ජීවිතය කියන්නේ හැමදාටම දිනන එකද? නෑ, එහෙම දෙයක් නෑ. ජීවත් වෙනවා කියන්නේ ඔයා දිනන්න try කරන එකට. නැතුව දිනන එකම නෙමෙයි. يعني වැටෙන වාරයක් පස්සෙ නැගිටින්න ඕන. මොකද වැටෙන එකම තමයි අපි වෙන්නේ. ඉපදුන කාලේ ඉඳන් අපි වැටි තමයි නැගිට්ටේ. ඒ වගේ තමයි ජීවිතේ මේ ගමන යනකොට අපි හැමදාම වැටෙනවා. වැටෙන ගාන නැගිටිනවා. තේරුණාද? එහම නැගිට්ට කට්ටිය තැනකට යද්දි අනිත් කට්ටිය එක තැනක ඉන්නවා. අපි අර පුරුද්දක් තියෙනනේ වැටුනම නිදා ගන්නවනේ එතෙන්ට වෙලා. දැන් පොඩි කාලේ ගත්තොත් එහෙම වැටෙනවා, ඩොංගාල වැටෙනවා, ආයෙ නැගිටිනවා. ඩොංගාල වැටෙනවා, ආයෙ නැගිටිනවා. අපිට තේරුමුකුත් නැහැ අපි නැගිටිනවා. ඒකද අපි දැන් ඇවිදිනවා. ඇත්තම කතාව මේ කාලේ වගේ අපි ඇවිදින්න හිටියා නම් මේ වයස වලට වගේ ඇවිල්ලා පොඩි කාලේ නැතුව අපි ඇවිදින්නේ නැහැ. ඒ වැටුන තැන ඇවිදින්න ඉන්නවා. හරිද? දැන් ඔයාලා හිතන්න පොඩ්ඩක් ජීවිතය කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ගඟක් වගේ කියනනේ ජීවිතේ. දැන් ඕක අපි එක පැත්තක් ගන්න ඕන. මොකද්ද? ජීවිතේ ගඟක් වගේ නම් ගඟ හැම වෙලෙම මේ බාධක දිනාගෙන යනවා කියලා හැමදේම කඩක් බිඳන් යනවද නැත්නම් එයා මුහුදට යන්න ඕන පාර හදාගෙන එයා මුහුදට යනවද? එයා බාධකයක් එද්දී යට පුළුවන් බාධකයක් නම් කඩාගෙන යද්දී කඩන්න බැරි බාධකයක් නැහැ හැම වෙලෙම කරන්නේ බාධකේ මගහැරලා එයා ගමන යන්නේ. එයා try කරනවා. කොහොම හරි මම මුහුදට යන්න ඕන. ඒකට එයා try කරනවා ගඟ. ඒකට අරක මැත්තේම හැපි ඉන්නේ තු එයා try කරන වෙන පාරකින් හරි යන්න. ඒ වගේ තමයි වගේ ජීවිතේ. දිනන එකම නෙමෙයි. අර ගඟකට ලොකු ගල් පාරයක් හම් වෙනවා. ඒක පෙරලන් යන එකම නෙමෙයි. වෙන පැත්තකින් හරි මුහුදට යන්න try කරනවා. ඒ වගේ ඔයත් try කරන්න ඕනේ මේ දිනන්න නෙමෙයි වැටෙන වාරයක් පාසා නැගිටින ආකාරය. කොහොමයි වෙන පැත්තකින් හරි ඉන්න. කොහමද වගේ ජර්නි එක අවසන් වෙනවා වගේ ජීවිතය අවසන් වෙන්න ඕන සාර්ථක වෙලා. මොකද ඇත්තම කතා අපි හැමෝටම ටාගට්ස් තියෙනවා. අනික යම්කිසි වයසක් තියෙන වයස ඇතුළත අපි සාර්ථකුන් නැත්නම් ඇත්තට හැම මිනිස්සෙක් වශයෙන්ම අවසාන කාලේ සෑහෙන දුක් විඳිනවා. අර කතාවක් කියනවනේ මොකද හාන්සි වෙන්න ඕන කාලේ එහෙමද කියන්නේ? ඈ එහෙම නෙමෙයි මට වැරදුනා. සෝරි. මහන්සි වෙන්න තියෙන කාලේ හාන්සි වුණා. හාන්සි වෙන්න තියෙන කාලේ මහන්සි වෙන්න වෙනවා. ඒකින්ද එකම එක පාරක්. සෝරි. එකම එක පාරක්. ඔයාගේ හීන වෙනුවෙන් ඔයාලා තව එක පාරක් උත්සාහ කරන්න. මම ඔයාලට ජය ග්‍රන්ඩ් සුබ පතනවා. good luck.